ආවේ වැදගත් දෙයක් වැදගත් පණිවිඩයක් ඔයාලට දෙන්නයි. ඊට කලින් කියන්නේ subscribe කරන්න bell icon එක click කරලා තියාගන්න. එතකොට තමයි අපි වීඩියෝ එන්නේ අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපිට හිතුණා ඉතින් ඔයාලත් එක්ක අදහස් ටික බෙදා ගන්න. අද නම් හිතලම තමයි වීඩියෝ කරන්නේ. වෙන ඒවට කමෙන්ට් දාලා දැනගන්න තිබ්බා. ඉතින් අපි රංගපානවා කියලා ඉතින් YouTube channel එක හදාගත්තාම ඉතින් රංගපාන්නත් එපැයි. අද අපි කියන්න යන්නේ අපිට ඉතින් හිතුණා අපි ඉතින් කතා වෙලා කිව්වා ඉතින් අපේ පවුලේ තියෙන සමගියට හේතු අනිත් කට්ටියත් එක්ක ඔයාලත් එක්ක බෙදා හදා ගන්න ඉතින්. ඒ හින්දා අපි ඉතින් වැදගත් කරුණු ටිකක් මහා ලොකු දේවල් නෙවෙයි ඉතින් වැදගත් කරුණු ටිකක් කියන්නයි ආවේ. අපි සතුටින් ඉන්න ක්‍රම ටිකක්. ඔව් ඉතින්. සතුටින් ඉන්න විදිහ පවුලක. ඉස්සරම් කියන්න ඕනේ. එයි බං. ෆෝන් එක ඔබනක නවත්තන්නකෝ. වැදගත් වීඩියෝ එකක් කරනකොට මෙයාගේ වැඩේ අද දවස් දෙකකට ෆෝන් එක. ඉස්සරම කියන්නේ පවුල සමගියෙන් ඉන්නම සල්ලිම වැදගත් නෑ. සල්ලි තියෙන්න ඕනේ. ඒ වුණාට ඉතින් සල්ලිම වැදගත් නෑ. අනිත් එක කියන්න ඔයාලා. මම කියන්නේ ජීවාන. නෑ මන් දන්නේ. හරි මං කියන්නකෝ. පළවෙනි කාරණාව. සතුටින් ඉන්න නම් අනුන් කරන දේවල් කරන්න යන්න එපා. සතුටින් ඉන්න අනිවාර්යයෙන් ගෙදර ස්වාම පුරුෂයා හරියට ගෙලින් ඉන්න ඕනේ. එයා සතුටින් ගියාම මුළු ගේම සතුටින්. ඔව් ඒක කියන්නේ. එයා විතරක් ඉඳලා හරියන්නේ නැහැ. අම්මත් ඉන්න ඕනේ. අම්මා ඉන්න ඕනේ. ඒකට හරියන්න දරුවොත් ඉන්න ඕනේ. අම්මා මේ වීඩියෝ තමයි. අම්මා මේ වීඩියෝ. අම්මා මේ වීඩියෝ දැන් මම ගෙලින් ඉන්න ඕනේ. ඒක තමයි ගෙදර සතුට නම් මම කියන්නේ ඒකෙම. ගෙදර සතුට කියන්නේ 4 දෙනා හරි ලස්සන සතුටින් ඉන්නවා. ඒක නයි ඉතින් මම ආය රෙස්පෙක්ට් එකෙම කියනවා. මම ඕනා ළමයි දෙන්න full happy. නැව ගිනුණා බෑන්චුන් කියලා අපි ආදරෙන් ඉන්නවා. ඉතින් සමහර කෙනා ඉතින් මේ TikTok ඉන්නේ අයට පුදුම දේවල් තියෙන පුදුම අරේ වල්ලන්නේ. මිනිස්සු කමෙන්ට් එකක් අපි ගණන් ගන්න නැහැ. අපිලා ඉතින් කාගේවත් වීඩියෝ වලට කමෙන්ට් කරලා නැහැ මේ කැත විදියට. අපි කවුරු මොන වීඩියෝ දැම්මත් අපි ලස්සනයි කියලා කියන අපේ දරුවන්ට පවා බැලලා තිබ්බා. ඉතින් ඒකත් හරි දුකයි. ඒක අවුලක් නැහැ. මේ ඒක තමයි සමගින් ඉන්න සල්ලි නෙවෙයි ඈ. අද අම්බ කරොත් කරගන්න ඕනේ. සල්ලි අපි ඉතුරු කරලා තමයි මේ දේවල් කරේ. අපි අම්බ කරන හැම රුපියලක්ම ඉතිරි කරලා මේ දේවල් කරා. ඒ වගේම තමයි අනුන්ගේ කියලා අහන්න යන්න එපා. ඒ වහන්න ගියත් පවුලේ ප්‍රශ්න ඇති වෙනවා. අපිට කැමති විදිහට අපි ඉතින් ජීවත් වෙන්න ඕනේ. අක්කා එනකම් උම්ම ගොඩක් දුන්නා. එතකොට අනුන්ගේ හම්බ කරලා නෙවෙයි අපි කන්නේ. අපි එදා වේලා හම්බ කරගෙන හරි අපි කනවා. මේ ඉතින් කාය බිල සතුටින් ඉන්න. ඉතින් මහා ලොකු දේවල් මේ පතන්න බැදී අපි අපේ විදිහට ජීවත් වෙන්න ඕනේ. අනුන් කරන දේවල් කරන්න ගිහිල්ලා ණය වෙලා නිකාම්බරෝඩ ජීවිතේ විනාශ කරගන්නවට වැඩිය අපිට තියෙන දේ ලද දේ සතුට වෙලා ඉතින් hina වෙලා සතුටින් ඉතින් පෞල් ජීවිතේ ගෙනියන්න ඕනේ. ඒ අපි අම්මල සල්ලි අපි ඉතිරි කරලා ට්‍රිප් යනවා. ඇවිදිනවා මේ ඇවිදිනවා. දවසේ පඩිය කොහමද මාසේ පඩිය කොහමද කියලා කලමනා කරලා ඉතින් ඇවිදින්න ගන්න තියෙන අපි ඇවිදිනවා කනවා බොනවා ඉතින් නේද? ඒවත් කරනවා. ඉතින් ගෙදර වැඩත් කරනවා ළමයිගේ ගෙදරින් වැඩත් කරනවා. ඒවත් කරගෙන ඉතින් මේ සතුටින් ඉන්නවා. අර ආන්දරගෙන බානකට කියනවා මම ආලා තිබ්බා මේ ගෙදර සතුට තියෙන්නේ අම්මගේ තාත්තගේලු. ඉතින් තාත්තයි අම්මයි ගෙදර හරියට සතුටින් ඉන්නවා කියන්නේ මුළු ගේම ඉතින් සතුටින් තමයි. ඒතකොට දරුවෝ දන්නවා අම්මයි තාත්තයි මේ වගේ සතුටින් ඉන්නවා කියලා. ඒක මේ අපිට කවුරු කියලා දීලා නෙමෙයි. අපේ දෙමව්පියවත් පිටින් ඉන්න අය කවුරුත් කියලා දෙන්නේ මම සමාජය දිහා හොඳට බලලා තමයි මම ඉතිරි යත්තේ. අපිට ගොඩාක් සමාජයෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවානේ. අපි නම් ගොඩාක් දේවල් මේ පෞද්ගල ජීවිතය ඇතුලේ සමාජයෙන් බලලා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඒ ඉගෙනගෙන ගන්න ඕන දේවල් අරගෙන එපා දේවල් අයින් කරලා මොකද අපි
යාළුවනා කතාද වැඳ පස්සේ අපි දැනගන්න ඕනේ ඉතින් එදා ඊට විදිහට අදලා තින්න පුළුවන්ද කියලා. පුළුවන්. අපිට මේ ඉන්න පුළුවන්. බෑ නෙවෙයි කවුරු බෑ කියලා කිව්වොත් මම ඒකම විශ්වාස කරන්නේ මොකද අපි දෙන යාළුවා බෑන්දේ. අල්ලලා ඉතින් අදට සතුටින් ඉන්නවා. කිසි අවුලක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ලස්සන ජීවත් වෙනවා. ඉතින් මම අර බණක් ඇහුවා ආයේ ආන්දරෝ කියනවා පන්සලක් මම ගෙදර පවුලක් වුණාම පන්සලක් වගේ තියෙනවා කියලා. මේකත් පන්සලක් වෙන්න ගෙදර අපි පාන තියෙනවා. අවසරත් අනිවාර්යෙන් පාන තියෙනවා. ඉතින් අපි ගොඩාක්ම ස්වභාව ධර්මයේ විශ්වාස කරනවා. මනුස්සයන කොහෙලා මොනද ඒ කොයිද කියලා කියන්න බෑ. අද මටද ඒට ඔයාටද ඒවා කියන්න බෑ. ඔය පේන්නද ඉතින් ගම් වතුර ආවා, මිනිස්සු යට වුණා, ගෙවල් නැති වුණා, ඊට පස්සේ කොරෝනා ආවා, ඒක මිනිස්සු නැති වුණා. ඒවා ඇති. ජීවිතයට ආදර්ශයක් ගන්න ඒවම ඇති. සල්ලිම නෙවෙයි ජීවිතේ සල්ලිම නෙවෙයි කියන්නේ සල්ලි බලන්න කොරෝනා ආවා, ගම් වතුර ඒවා ආවා, සල්ලිකාරයෝද දුප්පත්ද කියලා බැලුවේ නෑනේ. ඒවම ඇති අපිට පාඩමක් ඉගෙන ගන්න. ඒ හින්දා ඉන්නකම් සතුටින් ඉන්න ඕනේ. වන්නම් ඔයාලට කියන්නේ අනිවාර්යෙන් කසාද බැන්දනම් ළමයි එක්ක බිනිද එක්ක සැමියා එක්ක හෙට මැරෙද්ද දන්න සතුටින් ඉන්න ඕනේ. අනුන් කරන දේවල් බලලා කවදාවත් ඒවා කරන්න එපා. Tamanට පුළුවන් නම් විතරක් කරගන්න. අනිත් එක අනුන්ගේ දියුණුව දැකලා ඊර්ෂ්‍යා කරන්නත් එපා. සතුටු වෙන්න. සතුටු වෙලා ඔයාලම ප්ලෑන් එකක් දාගන්න. අපිත් මෙහෙම මේ විදියට මේ පොඩි වැඩ හරි මෙහෙම කරගෙන සතුටින් ඉන්න ඕනේ. එහෙම ඉතින් මේ ඉන්න බලන්න ඉතින්. ගොඩාක් දැන් අද ලංකාවේ බැලුවොත් ගොඩාක් පවුල් ඇත්තටම මේ 85ක් 85ක් විතර මන් දන්න තරම සමාජයේ ගැන හොයලා බලද්දී 85ක් මිලින් මොනවා හරි ප්‍රශ්න එක්ක සල්ලි ණය වෙලා නැත්තම් පවුල වෙන සම්බන්ධකම් හින්දා මේවා වෙලා ඉතින් එහෙම නෙවෙයි කියන්නේ ඉතින් හෙට මැරෙද්ද දන්න නැතකම් ඉතින් සතුටින් ඉන්න ඕනේ ඉතින් අම්මේ කර්මය කියලා දෙයක්ත් තියෙනව නේද ඒ වුණාට ඉතින් මේ අනේ මට කියලා තේරෙන්නේ කියනකෝ නෑ ඉතින් හැම මනුස්සයෙක්ම එක හා සමාන ජීවිතයක් ලැබිලත් නෑ දැන් සල්ලි ගොඩාක් සල්ලි කාර්යය වුණත් කොතරක හරි දුකක් කියන දෙයක්ත් ඇති සල්ලි නෑ සල්ලි ජීවිතේ සල්ලි මේ ඒක මම විශ්වාස කරන්නේ මොකද සල්ලි කියලා ජීවිතයක් නෑ සල්ලි දෙන්නත් ඕනේ සල්ලි ඕනට වැඩි තිබ්බත් අමාරු ජීවත් වෙන්න මේ මිනිස්සුන්ට කරුණා කරගන්නත් අමාරු සල්ලි කියලා අපි ඉතින් ඒව නෑ ඉතින් හම්බෙන අපි කරන්නේ කුලියගේ කුලිය තමයි මම මේ හැමදේම කරන්නේ ඒක පවුල දරුවෝ අපේ මෙයා විතරනේ බිස්නස් මේ රැකියාවක් කරන මාත් පොඩි බිස්නස් එකක් කරනවා ඒක මහා ලොකු ආදායමක් නෑ ඒ වලට හැමදේම අපි කනවා බොනවා ට්‍රිප් යනවා ළමයිට වියදම් කරනවා උගන්නනේ වට අමතර වියදම් ඔය බෙහෙත් තරම්මන ඇඳුම් ගෑල්ලම දෙන්නෙක් නෙන්නේ ඒතකොට හිතන්නකො කොච්චර වියදම්ද කියලා ඒ වියදම් කරලා යම් කිසි ප්‍රමාණයක් මුදල් ඉතුරු කරගෙන ඉතින් මේ ගෙවල් දොරවලුත් හදාගෙන කොහොම හරි මේ ගැට ගහගෙන ඉන්නවා. ඉතින් හැබැයි කියන්න සතුටුයි කිසිම ප්‍රශ්නයක් අපේ පවුල තුල ඇත්තටම නෑ. අපි 4 දෙනා කොයි වෙලාවෙත් ඉන්න hina වෙලාවකින් චුට්ටක් අර තියෙන පොඩි තරහ ගතියක් ඔය ළමයි හින්දා හරි මේ චුට්ටක් කියව ගන්න. ඒ කේසරින් ඉවරයි ඉතින්. නෑම කියන්නත් බෑ. රණ්ඩු නෙවෙයි කියව ගන්නවා අපි දෙන්න ළමයි දෙන්නගේ මොනවා හරි එක්කට කියව ගන්නවා ඒ සැනින් එක ඉවරයි ඒක ඇතුලින් ඉවරයි සාමදාලට පැතුරා මේමයි විය යුත්තේ මේක තමයි කරන්න ඕනේ කියලා ඒක ඇතුලින් ඉවරයි දුර දෙක ගෙනියන්නේ නැහැ දුර දෙක ගෙනිච්චොත් ඉතින් ප්‍රශ්න නිකෝමත් දුර දෙක ගෙනියන තරම් ඒව ප්‍රශ්නක් නෙවෙයිනේ එහෙම තමයි ඉතින් උපයෝග නම් කතා නොකර ඉන්නවා දවසක් ෂුවර් මට ඉන්න පුළුවන් කතා නොකර මෙයාත් එක්ක. මෙයාට බෑ. මෙයා වැඩට ගියපු ගමන් කෝල් ගන්නවා. මොකද කරන්නේ? කෑවද? මාව නෙවෙයි ෆෝන් එක ආන්සර් කරන්නේ. වොයිස් මැසේජ් දාන්නේ. එහෙම තියෙනවා අපේ ඒ වුණාට අර හිත යටින් අර දුක කියන එක නෑ. ඒක මම දන්නේ. මට නෑ ඉතින් මට හරි හැපි කතා නොකර හිටියත්. මං ගැන හොයලා බලනවනේ. මං කතා නොකරන තරමට මෙයා මං ගැන හොයලා බලනවා. මොකද කරන්නේ ඉතින් එන අවුලෙන් ඉඳින් ඉන්නේ. මම ඉතින් වැඩි අවුල් තියන්නේ නැහැ ඉතින් වැඩ කරන මිනිස්සුයන්. ඒ හින්දා ඉතින් වොයිස් එකක් දානවා. නේ. මේ අඬු කරලා නම්
අමාරුයි රණ්ඩු කරලා මට ඉන්න අමාරුයි. රණ්ඩු කරලා වැඩට යන්නත් බෑ. එහෙනම් රණ්ඩු නොකර කියලා සතුටින් ඉන්න දෙනවා. ඒ රණ්ඩු කරලා ගියත් මං කිය කෝල් කරලා බලන්න ඉතින් මොකද කියලා. ඉස්සර ඇත්තම කියන්න බෑ ඉස්සර අපි දැන කොහොමද රණ්ඩු ඉස්සර වැඩි තේරුමක් නෑනේ. ඒ කියන්නේ අවුරුදු 20 22 ඒ වගේ කාලේ. දැන් ඉතින් ළමයි දෙන්නෙක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්. දැන් ඉතින් හැමදේම තේරුම් අරගෙන ජීවත් වෙනවා. දැන් රණ්ඩු කරලා පාරට කියන්නේ වැඩට යවන්න පාරට බස්සන්නේ නෑ. හිතේ සතුටින් තමයි දැන් යවන්නේ. හිතේ සතුටින් තමයි දැන් ගෙදර එන්නේ. කියන්න නේද? එහෙම තමයි ඉතින් දැන්. ඔයාලත් ඉතින් මට දෙන්න ඕනේ පණිවිඩය මෙච්චරයි. ළමයි එක්ක බිරිඳ එක්ක සැමියා එක්ක සතුටින් ඉන්න. Tamanට පුළුවන් විදියට හැමදේම කළමනාකරන කරගෙන මේ ජීවත් වෙන්න. ලේසි පහසුයි. බැරිකමක් නැහැ හිතුවොත් පුළුවන්. අපි දැන් මේ YouTube channel එක උනත් කරන්නේ මහා ලොකු අංග සම්පූර්ණ දේවල් අපිට නැහැ. ඔය ස්ටෑන්ඩ් එක තියෙනවා ෆෝන් එක තියෙනවා එච්චරයි ඉතින්. අපි යෝගෙන් අපි දැන් ඉතින් සාමාන්‍ය ෆෝන් එකක්වත් හිරපු නැති මිනිස්සුන් තිබ්බේ නැහැ නේ අපිට. පොඩි ෆෝන් එකක් තිබ්බේ. එකතු කරලා ටච් ෆෝන් එක එහෙම අර එහෙම තමයි TikTok එකක් කරලා ඒකෙන් මෙයා දැන් TikTok එකේ වුණත් අපි වෛරල් වෙන්නේ කමෙන්ට් එකට එන්නේ ලයික් එකට එන්නේ හැමෝම ආසයි මේ වගේ ජීවත් වෙන්න. ඒකයි ගොඩක් මේ කමෙන්ට් වලින් දැනගන්න පුළුවන් ඇත්තටම මේ කොච්චර ආසද මේ වගේ සතුටින් ජීවත් වෙන්න මිනිස්සු කියලා. ඒ වුණාට මේ අවුල් ගැටලු සහගත ප්‍රශ්නක් තියෙනවා ඉතින්. මම එක තමයි කියන්නේ ඒවා ඔක්කොම මගේ අරගෙන සතුටින් ඉන්න පුළුවන් ඉතින් අපිට. නේ? අනිවාර්යයෙන්. ඒක ඇත්ත. අපි අද දනානේදී එහෙම තමයි කියන්නේ. හිතන්නේ මම ඉතින් කියන්නේ මේකයි ඉතින් හැම එක්කනට රස්සාව කරන්න සතුටින් ඉන්න ගියා ලැබේවා. රස්සාව කරන්න ගියක් හරි ඉදිරි කරන්න දරුවෝ ඉන දරුවෝ අපි දිහා නම් බලන්න හරි ආසයි තමන්ගේ අම්මලා දිහා බලන්න උපරේ හම්බෙන උපරිම මුදලින් උන් සාධාරණය කරගෙන මොකද අපිට තිබෙන අපි කුලිය කරලා සල්ලි එකතු කරලා තමයි මම මේ තාත් අපි මේ තාත්තකට ආවේ නැත්නම් අපිට ඇත්තටම ඉන්න දාන තිබෙත් නැහැ අපි ඉස්සලා අපි ගියේ පොල්ලතු වට කරගෙන ඒ හිතපු තැනින් තමයි ආදාන එහෙම හිටියේ අපිට ඊර්ෂ්‍යාකාරී වෙන්නව නැහැ කියන්නේ අපිට ඇත්තට ඊර්ෂ්‍යාකාරී වෙන්න ඒවට අපි ගණන්වත් ගන්නෙ නැහැ අප ඔයාලට ඊර්ෂ්‍යා කරන්න කියන්නේ ඔයාලා ඒවා හිතර ගන්නකෝ දියුණු වෙන්න. දැන් අපි එයාලා අපිට ඊර්ෂ්‍යා කරා කියලා අපි පසු තැවුණා නම් මේ වුණාද අපි මෙතන නැහැ. මම නම් හරි අසයි මිනිස්සු අපිට ඊර්ෂ්‍යා කරන තරමට. අවංකම කතාව. ඒකවල මඩ ගන්න තමයි හොඳ. මඩ ගන්න අපි තව ඉස්සරහට යනවායි. නැගිටිනවා. ඒක තමයි මම ඔයාලට කියන්නේ අපි වගේ සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. අපේ මේ ජීවිතේ කොයි මොකද කියන්න විශ්වාස නැහැ. ඉතින් එතකන් අපි සතුටින් ඉමු ඉතින් නේද? ඒක තමයි කියන්නේ අද අපි හතර දෙනාවේ මේ දෙන්න ළඟට කතා කරේ නෑ. ඉතින් අන්න හරිය නැගිටලා ගියා චූටි බබා. එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ. එහෙනම් හැමෝම හැම පවුලක්ම සතුටින් ඉන්න ලැබේවා. සතුටින් ඉන්න පාරිසරික ඉන්න ඉතින් හැම පවුලක්ම අපි වගේ ඉන්න. මම නම් අත්ත එහෙම තමයි කියන්නේ හැම පවුලක්ම ඉඳලා බලන්න නෙවෙයි ඉන්න. ඉඳලා බලන්න එපා ඉන්න. අනිවාර්යයෙන් මේ විදිහට ඉන්න. මොකද අපි යාළු වෙනකොට යාළුුනේ හරි ලස්සනට. මැදලේ වුණා පස්සේ ප්‍රශ්න එනවා. නෑ නෙවෙයි. ප්‍රශ්න දෙන්නත් එක බෙදා දාගෙන ජීවත් වෙන්න. ඔව්. අනිත් එක විශේෂයෙන් කියන්න ඕන ළමයිට ඕන විදියට දෙමාපියෝ ඉන්න එපා. දෙමාපියන්ට ඕන විදියට ළමයි හදන්න. නෑ. ළමයිට ඕන විදියට දෙමාපියෝ නෑ. ඒක දැන් බොහෝ කෙවල් වල තියෙන ඕන එක විශේෂයෙන් කියන්න ඕනේ. ළමයා දෙයක් කිව්වොත් හරි. ඒක තමයි හරි දෙමාපියෝ කරලත් ඉවරයි. ඒක කරන්න එපා. ළමයි ඇත්තටම නාස්ති වෙන්නේ අන්න ඒ හින්දා. අනිවාර්යෙන් ඔයාලා දෙමාපියන්ට ඕන විදිහට ළමයි හදාගන්න. ගහලා බැලලා නෙවෙයි හොඳින් කියන්න චුට්ටක් සැර කරත් කමන්නේ. අපේ දෙන්න පේනවනේ අපිට ඕන විදිහට තමයි ඉන්නේ. එයාලට ඕන විදිහට අපි ඉන්නේ. එහෙමයි. මේක ලස්සනයි කියලා කියන්න අන්තිමට නේ. උඩ ඒක. එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ. එහෙනම් අපි වෙන වීඩියෝ එකකින් මේ පාර වැලන්ටයින් එක. හරිද ඒක? ලස්සනයි කියලා කියන්න අනිවාර්යෙන්ම. ඔව් පේන්නේ නැහැ නේ මේ. ඒක ලස්සනයි ඈ. ලස්සනයි. එහෙනම් ඉතින් හැමෝටම බුදු සරණයි. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. බලලා ලයික් එකක් දාලා කමෙන්ට් අනිවාර්යෙන් බලන්න. බලලා අනිවාර්යෙන් බයින්ද ඉන්න අය බැනලා යන්න. හොඳයි කියලා හිතන අය හොඳයි කියලා යන්න. ඔක්කොලාටම බුදු සරණයි. මේ වීඩියෝ සියලු දෙනාටම ආදරෙයි. TikTok එකේද YouTube channel එකේ අපේ ඉන්න ඔක්කොලාටම අනිවාර්යෙන් ආදරෙයි. කමෙන්ට් කරන අයට බලලා අයට ලයික් කරන අයට බැනලා යන සියලු දෙනාටම ආදරෙයි.
එහෙනම් ඉතින් අපි වෙන වීඩියෝ එකකින් වෙන දවසක හම්බෙන්න තුරු ඔයාලා හැමෝටම උස්සන්නයි පාර වාදරේ බයි බයි කරමුද බයි බයි එහෙනම් channel එක subscribe කරන්න bell icon එක click කරලා තියාගන්න හැමෝටම බුදු සරණයි bye බයි කරවා එයා පැත්තට කිව්වා මේ පැත්තේ නෑ ලොකු එයා පැත්තේ ලොකුව දාන්නේ TikTok එකේ දාන YouTube channel එකේ දාන ලොකෝ කියලා ඔන්න ලොකු මේ පොඩි ෆෝන් එක ගත්තොත් ෆෝන් එක bye කියන්නේ බයි